ආයුබෝවන් ඔන්න අදත් හරි ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකත් එක්ක. ඔයාලා දන්නවා මේ දවස් ටිකේම අපි කතා කරන්නේ දේව කතා ගැන. මොකද මීට කලින් වීඩියෝ එකත් අපි අරගෙන ආවා ඝන දෙවියන්ගේ උපත පිළිබඳ වූ කතාව. ඔන්න පුතේ අද අපි අරන් ඇවිත් තියෙන්නේ මහා කාලි අම්මගේ උපතේ කතා පුවත. ඉතින් දේව පුරාණවල එක එක කතා සඳහන් වෙනවා මේ හැම දෙයකින්ම ගත්ත සාරාංශිත කතා වස්තුව තමයි අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් අපි බලමු අපි හැමෝම වන්දනා කරන මේ කාලි අම්මා. මේ කාලි අම්මා කියන්නේ කවුද? මේ කාලි අම්මා හැදුන එක ගැන තියෙන ජනප්‍රවාද කතා පුවත මොකක්ද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලාම අපිත් එක්ක ඔන්න ඉස්සරහටත් එකතු වෙන්න කියලා. හරි. මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නෙ. දෙවියෝ ගොඩක්ම අපි දන්න කට්ටිය ඉන්නවනේ. අපි අහලා තියෙන දෙවිවරු ඉන්නවනේ. ශිව දෙවියෝ, විෂ්ණු දෙවියෝ, එතකොට කාලි අම්මා, පත්තිනි අම්මා මේ හැමෝම වගේ දෙවිවරු අපි අහලා තියෙනවා. ඔන්න දුවේ පුතේ මේ දිව්‍ය ලෝකේ මේ දෙව් තලයේ පාලනය කරන්නේ මහා බ්‍රහ්ම විෂ්ණු ශිව කියන ත්‍රිමූර්තිය එකතු වෙලා. මේ ත්‍රිමූර්තියෙන් තමයි ලෝකයේ නිර්මාණය පවත්වා ගැනීම සහ විනාශය තීරණය වෙන්නේ. සමස්තයක් විදිහට බලනකොට ශිව දෙවියන් තමයි මේ සියල්ලටම අධිපති විදිහට අපි සලකන්නේ. මේ ශිව දෙවියන්ගේ බිරිඳ තමයි පාර්වතී අම්මා, පාර්වතී මෑණියෝ. ඉතින් මෙයාලගේ දරුවෝ දෙන්න තමයි අපි හොඳටම දන්න කතරගම දෙවියෝ සහ ඝන දෙවියෝ කියන්නේ පුල්ලයාර දෙවියෝ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ කාලි අම්මා හැදුනේ කොහොමද කියලානේ. ඔන්න පුතේ ඔයාලා අහලා ඇති මේ දිව්‍ය ලෝකයේ දෙව් අසුර යුද්ධ තියෙනවා. ඒ කියන්නේ අසුරයෝ සහ දෙවිවරු අතර එක එක යුද්ධ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ දරුණු යුද්ධයක් පටන් ගන්නවා පුතේ දෙවියෝ සහ අසුරයන් අතර. මේකෙදි අසුරයන්ගේ ප්‍රධාන සටන්කාමියා විදිහට එක් සටන්කාරයෙක් ඉන්නවා. එක යක්ෂයෙක් ඉන්නවා. මේ යක්ෂයා හරීම ප්‍රබලයි. ඒ කියන්නේ ඔන්න දැන් යුද්ධයේ දරුණුවට යනවා. සුරයන්ට ඒ කියන්නේ දෙවිවරු පරාද වීගෙන යන ලකුණු තමයි තියෙන්නේ. මොකද ඒ තරමට සුරයෝ හරීම ප්‍රබල වෙලා. මොකද මේ සුරයන්ගේ අර මම මුලින් කිව්ව ප්‍රධාන යක්ෂයෙක් සෑහෙන විදිහට දැන් කොච්චර අපේ මේ සුරයෝ ඒ යක්ෂයව මරන්න හැදුවත් මරන්න බෑ. ඒ යක්ෂයාගෙන් වැටෙන ලේ බිඳු වලින් ඒ යක්ෂයා ආයෙ උපදිනවා. ඒ යක්ෂයා වගේ කිහිප දෙනෙක් ඒ වැටෙන ලේ බිඳු ගණනින් උපදින්න පටන් ගන්නවා. දැන් පුතේ මොකද වෙන්නේ? යුද්ධයේ සුරයෝ පරාද වීගෙන එනවා. ඉතින් මේ දෙවිවරු ඔක්කොම එකතු වෙලා මේ తත්වය මේ යුද්ධේ తත්වය කියන්න යනවා අපේ ශිව දෙවියෝ ළඟට. ඉතින් ශිව දෙවියෝ මේ වෙලාවේ භාවනා යෝගීව ඉන්නේ ශිව දෙවියෝ වගේම ශිව දෙවියන්ගේ බිරිඳ වුණ පාර්වතී මෑණියොත් ඒ වෙලාවේ එතන ඉන්නවා. ඉතින් දැන් සුරය ඇවිල්ලා කියනවා මහදේව ඔන්න යුද්ධය අපි පරදින්න යන්නේ අසුරයන්ගේ බලය වැඩි. අසුරයන්ගේ මේ යක්ෂයෙක් ඉන්නවා මේ යක්ෂයාව පරාද කරන්න අමාරුයි. ඒ යක්ෂයා යලි ඉපදෙනවා. මරන්න 100,000 ගුණයකින් යක්ෂයා යලිත් ඉපදෙනවා. ඉතින් දැන් මොකද කරන්නේ? සුරයෝ යුද්ධය පරදින්නයි හදන්නේ. සුරයෝ යුද්ධය පෙරදුනොත් මේ තුන් ලොවම අනතුරේ. ඒ කියන්නේ යක්ෂයෝ දිනුවොත් ඒක මනුෂ්‍ය ලෝකයට ලොකු තර්ජනයක් පුතේ. ඉතින් දැන් මොකද කරන්න කියලා ඔන්න කල්පනා කර ඉන්නකොට මේ තැනට දැන් එනවා ශිව දෙවියෝ පාර්වතී මෑණියෝ තුළ දැන් හැම දෙවි කෙනෙක්ම ඇවිත් ඉන්නවා දැන් මේ යුද භූමියට. දැන් සුරයෝ පරාද වෙමින් පවතින යුද භූමියට මේ හැමෝම ඉක්මනට එනවා අර ආරංචියෙන් පස්සේ. මේ වෙලාවේදී පුතේ දැන් පාර්වතී මෑණියොත් යුද්ධයට එකතු වෙනවා සුරයන් වෙනුවෙන්. ඔන්න ඔහොම වෙනකොට හැමෝටම තේරෙනවා දැන් යුද්ධය දිනන්න හරිම අමාරුයි. මොකද අර අසුරයෝ මරන්න මැරෙන ලේ බිඳු වලින් ඔවුන්ගෙන් වැටෙන ලේ බිඳු වලින් අසුරයෝ යලිත් පහළ වෙනවා. ඉතින් මරන්න එතකොට ඒකේ තේරුමක් නැහැනේ. ඉතින් දන්න ගන්නවා මේ හැමෝම මේ යක්ෂයන්ගෙන් වැටෙන ලේ බිඳු වලින් තමයි ඔවුන් මේ නැවත දෙගුණ තෙගුණ වෙලා ඉපදෙන්නේ කියලා උප්පත්තිය ලබන්නේ කියලා. ඉතින් දැන් මෙතන මේ ඉන්න හැම යුද්ධයටම අධිපති වුණු හැමෝම හිටියත් යුද්ධයේ පුතේ සුරයන් පරදීගෙන එනවා. දැන් මෙතන ඉන්න පාර්වතී මෑණියන්ට හරි තරහයි.
පාර්වතී මෑණියෝ පුදුම කේන්තියකට පත් වෙන පුතේ ඒක අපිට වචන කරන්න බැරි තරම්. මොකද පාර්වතී මෑණියෝ කියන්නේ හරි කාරුණික ආදරණීය චරිතයක් පාර්වතී චරිතය ඇතුළේදී. ඉතින් මෙයාට මේ අහිංසක මේ කෙනාට මේ පාර්වතී මෑණියන්ට ඇගේ උපරිමයටම කේන්ති ගිහින් ඇගේ ශරීරය කළු පැහැයට හැරෙනවා. ඒ තමයි අපි මේ කියන කාලි මෑණියන්ගේ උපත. ඉතාම තද කළු පැහැයකට කාලවර්ණයකට හැරිලා කාලි මෑණියුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ අර අපි මුලින් දැක්ක පාර්වතී මෑණියෝ සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් බවට පුතේ මෙතනදී පත් වෙනවා. ඒ කියන්නේ ඇගේ හිස කෙස් කඩා ඉහිරිලා ඒ වගේම තමයි බෙල්ලේ මිනි ඇට කටු වලින් මාලයක් දාගෙන මිනි හිස් කබල් වලින් මාලයක් දාගෙන හරිම දරුණු විදිහට අපිට වචන කරන්න බැරි තරම් දරුණු විදිහට කාලි මෑණියන්ගේ උප්පත්තිය සිද්ධ වෙනවා. කාලි මෑණියෝ ඉපදෙන්නේ පාර්වතී මෑණියන්ගේ කේන්තියේ කෝපයේ සහ තරහවේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මෙතනින් පස්සේ කාලි මෑණියෝ යුද්ධයට පිවිසෙනවා. කාලි මෑණියෝ හොඳින් යක්ෂයෝ පරාජය කරගෙන යනවා. හැබැයි පුතේ මං අර මුලින් කිව්වා වගේ මොකද වෙන්නේ අර වැටෙන ලේ වලින් යලි යලිත් යක්ෂයෝ බිහි වෙනවා. මෙන්න මේ වෙලාවේදී කාලි මෑණියෝ ඇගේ අත් දෙකකට වැඩි තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ. ඒ එක් අතකට ගන්නවා මවා ගන්නවා බඳුනක්. මොකද්ද පුතේ? බඳුනක්. මෙන්න මේ බඳුනට කාලි මෑණියෝ Taman ඝාතනය කරන යක්ෂයන්ගේ රුධිරය එකතු කරගන්නව මහ පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව. මොකද මේ රුධිරය මහ පොළොවට වැටුනොත්නේ පුතේ ඒකෙන් ගැටලුවක් එන්නේ නේද? මේ ලේ මහ පොළොවට වැටුනොත් ඒකෙන් තව තවත් යක්ෂයෝ බිහි වෙනවා. ඉතින් ඒක වළක්වන්න තමයි කාලි මෑණියෝ අර අතේ මවාගත්ත බඳුනට එකතු කරගන්නේ ඒ සියලුම රුධිරය. ඉතින් අවසානයේදී ඒ රුධිරය පොළොවට එකතු වෙන්න නොදී කාලි මෑණියෝ ඒ රුධිරය පානය කරනවා. යක්ෂයන්ගේ රුධිරය පානය කරනවා. ඉතින් මේකෙන් කාලි මෑණියන්ට පුළුවන් වෙනවා සුරාසුර යුද්ධයේදී සුරයන්ට ජයග්‍රහණය ලබා දෙන්න. හැබැයි පුතේ මේ කාලි මෑණියන්ගේ කෝපය කොච්චරද කියනවනම් යුද්ධයෙන් පස්සෙවත් කාලි මෑණියන්ට කාලි මෑණියන්ගේ කෝපය ඉවරයක් කරගන්න කෝපය අවසන් කරගන්න හැකි වෙන්නේ නැහැ. කාලි මෑණියෝ හරිම විනාශකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නවා මේ කාලි අම්මා. ඉතින් දැන් සුරයන්ටත් කාලි මෑණියන්ව පාලනය කරගන්න බෑ. ඉතින් මේ වගේ දරුණු විදිහට ඉන්න කාලි මෑණියෝ පාලනය වුණේ කොහොමද කියලා පුතාලා දන්නවද? ඔයාලා කාලි මෑණියන්ගේ ඡායාරූප දැකලා තියෙනවනේ. ඔය පින්තූර දැකලා තියෙනවනේ පුතාලා දැකලා ඇති. කාලි මෑණියෝ ඉන්නේ ලෝකයේම මහ දෙවියන් විදියට සලකන ශිව දෙවියන්ගේ උදරය උඩ Tamanගේ කකුල තියාගෙන. ඒ කියන්නේ ශිව දෙවියන් පාගගෙන තමයි කාලි මෑණියෝ අපි දැකලා තියෙන ඡායාරූප රූප සටහන් වල ඉන්නේ. ඉතින් අර මම මුලින් කිව්ව සටනේදී දෙවියන්ටවත් බැරි වෙනවා මේ කාලි මෑණියුන් යුද්ධයෙන් පස්සෙවත් පාලනය කරගන්න. ඉතින් මහදෙවි වෙච්ච ඒ කියන්නේ කාලි මෑණියන්ගෙන් පාර්වතී අවතාරයේ සැමියා වෙච්ච මහදෙව් ඒ කියන්නේ මහා ශිව දෙවියන් කාලි මෑණියන් ඉස්සරහා බිම දිගා වෙනවා. ඉතින් කාලි මෑණියන්ගේ තරහවට කාලි මෑණියන් ඇයගේ පාදය අරගෙන ශිව දෙවියන්ගේ උදරයේ උඩ තියෙනවා. ඒත් එක්කම තමයි කාලි මෑණියන්ගේ දිව දික් වෙලා දිව එළියට පැනලා කාලි මෑණියන්ගේ තරහව කාලි මෑණියන්ගේ සියලුම පාලනය කළ නොහැකි හැඟීම් ශිව දෙවියන් ඉදිරියේදී පාලනය වෙන්නේ. ඒ කියන්නේ කාලි මෑණියන්ව පාලනය කරන්න පුළුවන් තියෙන පුතේ මහා දේව් වෙච්ච ශිව දෙවියන්ට පමණයි. Tamanගේ සැමියාට පමණයි. ඉතින් පුතේ අපි කාලි මෑණියෝ හරි නපුරු චරිතයක්. හරි දරුණු චරිතයක් විදියට කවදාවත් හිතන්නවත් හොඳනේ නැහැ. මොකද කාලි මෑණියන් කියන්නේ කාලි මෑණියන්ගේ අයහපත් පැත්ත තියෙන්නේ. කාලි මෑණියන්ගේ දරුණු පැත්ත තියෙන්නේ පුතේ නරක මිනිසුන්ට. ඒ කියන්නේ නරකක් කරන අවඩක් කරන සමාජයට නරක දේවල් කරන මිනිස්සුන්ට විතරයි කාලි මෑණියන් නරක විදිහට සලකන්නේ. දුෂ්ට ගති ඇත්තන්ට විතරයි කාලි මෑණියන් දරුණු විදිහට සලකන්නේ. අපි කියන්නේ කාලි දේවතාවුන් වහන්සේවත් කාලි යක්ෂණිය කියලාවත් නෙමෙයිනේ. කාලි අම්මා. අම්මෙක්ගේ වගේ පිහිට තියෙනවා අපිට කාලි අම්මා හරි විදිහට අදහනවා. මොකද කාලි අම්මා කියන්නේ
පාර්වතී මෑණියන්. පාර්වතී මෑණියන් කියන්නේ කාරුණික ඉතාමත් අහිංසක ශිව දෙවියන්ගේ බිරිඳ. ඉතින් කාලි මෑණියන් හරි විදිහට අදහනවා නම් ඔයත් හොඳ කෙනෙක් විදිහට කාලි මෑණියන් අදහනවා නම් නරකට එක එක පලි විදිහට කාලි මෑණියන්ගෙන් එල්ලීම් නොකර සාධාරණත්වය වෙනුවෙන් කාලි මෑණියන් අදහනවා නම් පුතේ කාලි මෑණියන්ගේ පිහිට අනන්තයි අප්‍රමාණයි. අපිට වචන කරන්න බැරි තරම් කාලි මෑණියන්ගේ බලය සත්තයි. අපි මේ අදහන ගොඩක් දෙවිවරු පුතේ හින්දු ආගමට එක බැඳුණු ඉන්දියාවත් එක්ක බැඳුණු දෙවිවරුනේ. ඉතින් කාලි අම්මගේ කතාව ඒ විදිහට තමයි පුරාණවල තියෙන්නේ. තව කතාවක් තියෙනවා පුතේ පුතාලා අහලා ඇති. දරුවන් මරාගෙන කාපු කාලි යක්ෂණී ගැන කතාව. ඉතින් මේක බුදුදහමේ ඉන්නේ බුදුහාමුදුරුවෝ මෙල්ල කරපු එක් කාලී කියන යක්ෂණියක් ගැන. ඉතින් සමහරු හිතන් ඉන්නවා අපි මේ වන්දනාමාන කරන මේ අම්මා අර කිව්ව කාලි යක්ෂණිය තමයි කියලා. නෑ පුතේ එහෙම නෙමෙයි. කාලි අපි අදහන කාලි මෑණියෝ කියන්නේ. කාලි යක්ෂණිය නෙමෙයි කාලි මෑණියෝ අපි අදහන කාලි මෑණියෝ කියන්නේ පුතේ ශිව දෙවියන්ගේ පාර්වතී මෑණියන්ගේ එක් අවතාරයක්. ඒ වගේම තමයි පත්තිනි හැල්ලේදී පුතාලා අහලා ඇති පත්තිනි මෑණියන් එක්ක කෝවලන් හොයන්න ගිය ගමනේදී පත්තිනි මෑණියන්ගේ සහයට යන සේවිකාවගේ නමත් කාලි. ඉතින් සමහරු කියනවා කාලි අම්මා කියන්නේ පත්තිනි මෑණියන්ගේ දාසියක්. එහෙම නැත්නම් සේවිකාවක් කියලා. ඉතින් එහෙම වෙන්න විදිහක් නෑ පුතේ. කාලි මෑණියෝ කියන්නේ වෙනම දෙවි කෙනෙක්. කාලි මෑණියෝ කියන්නේ වෙනම දේවතාවියක්. ඔයාලා පත්තිනි අම්මයි කතාව අහලා තියෙනකොටත් ඔයාලා දන්නවා ඇති. පත්තිනි අම්මා දේවත්වය ලබන්න කලින් කන්නගී කාලෙදී පත්තිනි අම්මා අදහලා තියෙනවා. ඒ කියන්නේ කන්නගී අදහලා තියෙනවා ශිව දෙවියන්. කියන්නේ පත්තිනි මෑණියන්ටත් බොහෝ කාලයකට කලින් තමයි ශිව දෙවියෝ ඉඳලා තියෙන්නේ. ශිව දෙවියන්ව මේ කන්නගීත් අදහලා තියෙනවා. ඉතින් එතකොට ශිව දෙවියන්ගේ බිරිඳ තමයි පාර්වතී. එතකොට පාර්වතී මෑණියන්ගේ එක් අවතාරයක්. පාර්වතී මෑණියන්ගේ කෝපය තරහව පෙන්වන එක් අවතාරයක් තමයි මේ අති උත්තම කාලි මෑණියන් කියන්නේ. සක්සුදක්සේ පැහැදිලිව 100%ක් විශ්වාසයෙන් පුතේ කියන්න පුළුවන්. හරියාකාරව වන්දනාමාන කරලා හරියාකාරව කාලි අම්මාට ආදරය කරන දරුවන්ට කාලි අම්මට ආදරය කරන බැතිමතුන්ට කාලි අම්මා අම්මෙක් වගේ සැලකන අම්මෙක් වගේ පිහිට වෙනවා. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ මිනිස්සු ඉන්නවා. කාලි අම්මා වන්දනාමාන කරලා ජීවිතේ ජයගත්ත. ජීවිතේ ගැටලු වලට පිළිතුරු ලබාගත් දරුවෝ ඕනේ තරම් ඉන්නවා. කාලි අම්මගේ පිහිටෙන් අනුහසෙන්. පුතාලා මේ දකින්න ඡායාරූපේ මර තියෙන්නේ මම අර මුලින් කිව්වා වගේ පත්තිනි අම්මගේ කාලි අම්මගේ ඡායාරූපයක්. ඉතින් කිසිම විටකත් පත්තිනි අම්මගේ සේවිකාවක් දාසියක් නෙමෙයි කාලි අම්මා කියන්නේ. කාලි අම්මා කියන්නේ වෙනම දේවතාවන් වහන්සේ නමක්. ඒ කියන්නේ උතුම් ශිව දෙවියන්ගේ බිසෝ නමක්. ඉතින් පුතේ හරි ආදරෙන් ආරාධනා කරන මේ විදිහට දේව කතා දිගටම අහන්න අපෙත් එක්ක අපේ channel එකත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අද කතාවත් එක්ක එකතු වුණු මගේ දූ දරුවෝ හැමෝටම උතුම් වූ මහා කාලි මෑණියන්ගේම සරණයි මෑණියන්ගේම පිහිටයි මෑණියන්ගේම ආරක්ෂාවයි.